අයිහෝ වලේ ඉන්න බර්ගර් එකක් මෙතන තියෙන්නේ. යන් මේ අලුත් වැඩක් පටන් ගත්තා. දැන් මම කතා කරන්නේ මගේ සබ්ස්ක්‍රයිබර්ස් වලට. ඉස්සරහට තව වීඩියෝස් ටිකක් එනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මේ ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. කරලා මට මැසේජ් එකක් දාන්න. මම කතා කරන්න මාත් එක්ක කන්න යන්න. කාලා මාත් එක්ක රේට් කරන්න. අද අපිත් එක්ක ජොයින් වෙනවා රොන්ෂා. එයා මගේ මුල්ම සබ්ස්ක්‍රයිබර් කෙනෙක්. මේ ඉන්නේ. මේ කොහොමද? හොඳයි. සබ්ස්ක්‍රයිබ් කරන්න. කැමටි කාව මේවා චිකන් එකකුයි බීෆ් එකකුයි පික් කරගන්න. මේ දෙක නම් ගන්න. ඔව් හරියට මේ තියෙන දේ ගමු. grilled chicken. මේක crispy chicken. Juicy. Wow. 10න් කීයක් දෙන්න පුළුවන්ද? 10න් පුළුවන් නේ. අනේ රහයි. Tissues ඕනේ. ගොඩක්. Thank you. You're welcome. Let's hit the beef burger. Double beef. Double beef. Make it cheese and beef. Color. Make it spicy. Spicy? Make it spicy. තක්කාලි දාන්න අයියනේ බර්ගර්ස් මේකෙත් වලට තියෙනවා තක්කාලි දාන්නේ. මේක රහයි හැබැයි ස්පයිසිත් එක්ක. මම මේ ලැටස් කන්නෙත් නෑ. මොකටද නිකන් තක්කාලි ලැටස් කන්නේ? සලාඩ් එකක් තමයි නේද කන්න ඕන. දැන් බලමු හරියටම. Look at this. Ooh, yeah. Double beef, extra cheesy. A few moments later. කෑවනේ ඔක්කොටි. රසයි. රසයි. නියමයි. grilled chicken එක spot on. මම ඔයගෙන් crispy chicken එකෙන් bite එක කෑවනේ මේ ඒකත් නියමයි. chicken දෙක හොඳයි. double beef එක එච්චරම මේකක් නෑ. ලොකුවට. ඒකට වඩා මේ අනිත් එක හොඳයි. අනිත් එක cheese. Cheese. cheese එක. cheese beef. මේ අලිවල මොනවද කන්නේ? අයිස්ක්‍රීම් නේද? අයිස්ක්‍රීම් එකක් කවුද රියෝ එකේ? රියෝ එකේ හැබැයි යන් ගිහලා කමු අයිස්ක්‍රීම් එක. අයිස්ක්‍රීම් නම් පස්සේ ගන්න පුළුවන් අපිට ස්වීට් එකක් කොහොමද? හොඳයි. රහයි.